අධික කොලෙස්ටරෝල් මට්ටම හෘද රෝග, ආඝාතය සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවීමට බලපානවා. ඇත්තටම කොලෙස්ටරෝල් කියලා කියන්නේ මොකද්ද? අපි කොලෙස්ටරෝල් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරවලට යන්නට පෙර කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද කියලා බලමු. ඇත්තටම කොලෙස්ටරෝල් කියලා කියන්නේ රුධිරයේ ඇති ඉටි වැනි ද්‍රව්‍යයක්. අපගේ ශරීරය නිසි ලෙස ක්‍රියා කිරීමට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍යයි. එය අධික ලෙස වැඩිවීම තමයි අපේ සෞඛ්‍ය ගැටලු වලට හේතුවක් වන්නේ. කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි LDL කියන්නේ. LDL කියලා කියන්නේ බොහෝ විට නරක කොලෙස්ටරෝල් වලට. මොකද LDL කියන කොලෙස්ටරෝල් අපගේ ධමනි තුලදී හෘද රෝග සහ ආඝාත අවදානම වැඩි කිරීමට බලපානවා. අනෙක් වර්ගය තමයි HDL කියලා කියන්නේ. අපි බොහෝ වෙලාවට HDL කියලා කියන්නේ හොඳ කොලෙස්ටරෝල් වලට. මොකද අපගේ රුධිරයේ LDL කියන නරක කොලෙස්ටරෝල් ඉවත් කිරීමට මෙන්න මේ HDL කියන කොලෙස්ටරෝල් ඉතාම වැදගත්. අපි දැන් බලමු කොලෙස්ටරෝල් සඳහා අහිතකර ආහාර මොනවද කියලා. පළවෙනි එක තමයි බැදපු ආහාර. බදින ලද ආහාර අප ආහාරයට ගත් විට අපගේ ශරීරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට පුළුවන්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රයිඩ් රයිස්, ඩෝනට්ස් වැනි බදින ලද ආහාර මේ සඳහා උදාහරණ. ඔබ ඔබේ ආහාර බදිනවා නම් ඒ වෙනුවට ඒවා පිළිසීම හෝ ග්‍රිල් කිරීමට උත්සාහ කරන්න පුළුවන්. මේ ඔබගේ සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණය අඩු කර ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වෙනවා. දෙවැනි එක තමයි සැකසූ මස්. බේකන්, සොසේජ් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සම්තෘප්ත මේදය සහ සෝඩියම් වලින් ඉහළ මට්ටමක පවතින අතර මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමකට දායකත්වය සපයනවා. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට කුකුල් මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. අධික මේද සහිත කිරි නිෂ්පාදන. චීස්, හෙවි ක්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සම්තෘප්ත මේදයන්ගෙන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර එමගින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්නට පුළුවන්. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන භාවිතා කිරීමට ඔබට පෙළඹෙන්නට පුළුවන්. එනම් මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේ ඔබට භාවිතා කරන්නට පුළුවන්. බේක් කළ ආහාර. කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සම්තෘප්ත මේදය පවතින අතර එය LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට දායකත්වය සපයනවා. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට සම්පූර්ණ තිරිඟු පිටි, පළතුරු යුෂ සහ ස්වභාවික රසකාරක වැනි විකල්ප අමුද්‍රව්‍ය භාවිතා කරමින් සෞඛ්‍ය සම්පන්න විකල්පයක් නිවසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න. ක්ෂණික ආහාර. ක්ෂණික ආහාර බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායකත්වය සපයන අතර සම්තෘප්ත මේද මෙන්ම සෝඩියම්ද අධිකයි. ඒ නිසා වෙනුවට සරල ප්‍රෝටීන සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන් වලින් සැකසූ සෑන්ඩ්විච් එකක් වැනි දෙයක් ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ලෙස සකසා ගැනීමට උත්සාහ කරන්න. රතු මස්. හරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සම්තෘප්ත මේදය අධික වන අතර එමගින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්නට පුළුවන්. මීට අමතරව රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසුණු ලබන අතර හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝගද නිපදවිය හැක. රතු මස් අනුභව කිරීම වෙනුවට කුකුල් මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. තෙල්. ආහාර පිසීමේදී වර්ජින් පොල් තෙල්, වර්ජින් ඔලිව් තෙල් හෝ අලිගට පේර තෙල් වැනි අසම්තෘප්ත මේද බහුල තෙල් භාවිතා කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම තමයි චිප්ස් සහ පොප්කෝර්න් වැනි කෙටි ආහාරද බොහෝ විට සම්තෘප්ත මේදය මෙන්ම සෝඩියම්ද ඉහළ අධික ආහාරයි. මෙම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට නැවුම්, පළතුරු, එළවලු හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේල් ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීමට අමතක කරන්න එපා. සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට අමතරව වෙනත් ජීවන රටා වෙනස්කම්ද තිබේ. දිනපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න වූ නිවැරදි බරක් පවත්වා ගැනීම, දුම්පානය නතර කිරීම, LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ හෘද රෝග අවදානම අඩු කිරීමට වඩාත් උපකාරී වෙනවා. ඉතින් ඔයාලා හැමෝම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මේ වීඩියෝව උපකාරී කරගන්න.